හායි ළමයි කොහොමද ඔයාලට channel එකේ මීට කලින් ගෙනාවේ normal sound එකක් දාලා ගත්ත වීඩියෝ විතරනේ. ඔන්න අද ඉඳලා මට හිතුණා පොඩි vlog එකක් කරන්න පටන් ගන්න. හැමදාම වීඩියෝ දාන්න නම් බලාපොරොත්තුවක් නැහැ. ඒ වුණාට මේ වගේ යන ලස්සන තැන් හැමදාම මතකයක් විදියට තියාගන්න ඕන නිසා මම මේව අප්ලෝඩ් කරලා තියෙනවා. ඔන්න අද අපි යන්න නුවරඑළිය. මේ වීඩියෝ එකෙන් ඔයාලට නුවරඑළිය ලස්සන තැන් ගොඩක් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු. නුවරඑළිය කියන්නේ සුපිරියටම සීතල තියෙන පැත්තක්නේ. ඔන්න මේ ක්ලිප් එක අරන් තියෙන හරියද්දී නම් අපිට සීතල හොඳටම දැනලා තමයි තිබුණේ. මුලින්ම අපි ගියේ හංකල බොටනිකල් ගාඩන් එකට. මේක තමයිලු ලංකාවේ දෙවෙනිට විශාලම බොටනිකල් ගාඩන් එක. මෙතනට ආවම නම් ඉතින් පිස්සුවක් තමයි. මල්, ගස්, හුළඟ එක ලස්සන වයිබ් එකක් තමයි තියෙන්නේ. හංකල කියන්නේ නම් ගාඩන් එකක්ම නෙමෙයි කියලා මට හිතුණා. ඒක මල් වත්තකින් පිරුණු ෆැන්ටසි ලෝකයක් වගේ. ඔයාලත් කවදා හරි එතනට ගියත් කැමරා එකට වඩා හොඳ මෙමරි එකක් අරගෙන යයි කියලා මට හිතෙනවා. මෙන්න මෙතන නම් ඒකේ ඇතුලේ උෂ්ණත්වයට ගැලපෙන විදියටලු පැල හදලා තියෙනවා. ඔන්න එහෙනම් අපි දැන් හංකලින් යන්න තමයි හදන්නේ. අපි යන්න ලං වෙද්දී නම් පොඩි වැස්සක් තිබුණා. කොච්චර වැස්සක් ඉතින් අයිස්ක්‍රීම් එකක් කන්න නැතිව බෑනේ. එහෙනම් අපි දැන් යමු අපේ ඊළඟ ප්ලේස් එකට. ඔන්න අපි ලංකාවේ ලස්සන පෝස්ට් ඔෆිස් එක බලන්න යන්නේ. මෙතන ඉල්ල බලද්දී සිටි එකේ රෂ් එකත් එක්ක ෆාස්ට් එකේ සයිලන්ස් එකත් මික්ස් වෙලා වගේ තමයි දැනෙන්නේ. මේක ලංකාවේ තියෙන පරණම පෝස්ට් ඔෆිස් වලින් එකක්ලු. ගොඩක් අය මෙතනට යන වැත්තේ ලියුමක් පෝස්ට් කරනවට වඩා එතන තියෙන ලස්සන බලන්න ෆොටෝ ගන්න. දැන් මේ අපි යන්නේ නම් අපි අද නතර වෙන තැනට. ඉතින් අපි ගිහින් බලමු අපි නතර වෙන තැන කොහොමද කියලා. ඔන්න අපි නතර වෙන තැනට ආවා. මෙතන නම The Forest Hill. ඉතින් නුවරඑළිය යන ඕන කෙනෙක්ට මෙතන නතර වෙන්න පුළුවන්. highly recommend කරනවා. ඉතින් ඔය ගාඩන් එකේ එළියට ආවම මාරම මේ හුළඟක් එක්ක පුදුම සීතලක් තමයි තිබුණේ. අපි චෙකින් වෙද්දී වෙලාව 5:05 වගේ වෙලා තිබුණා. ඒ වෙලාවට නම් වටපිටාව ගොඩක්ම මීදුමෙන් වැහිලා වගේ තමයි තිබුණේ. මේ උඩ බැල්කනි එක ඒකට ගියාම නුවරඑළිය වටපිටාව මාර ලස්සනට පේනවා. අවසන් දින සීතල හොඳටම වැඩි. ඉතින් අපි පොඩ්ඩක් වටපිටාව ඇවිදලා බලන්න කියලා යන ගමන් ගත්ත ක්ලිප්ස් ටිකක් තමයි ඔය. අපිට හිතුණා පොඩ්ඩක් කොෆි එකක් ගෙන් බීලා ෆ්‍රෙෂ් වෙලා ඉන්න ඕනි කියලා තියෙන සීතලත් එක්ක. මේ ප්ලේස් එක ගැන අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ගියපු තැන් වලින් සුපිරිම තැනක් තමයි. මේකේ නම කොෆි සෙන්ටර් නුවරඑළිය. ඉතින් මෙතනට යන්න ඕන හවස් වෙලා. හවසට එතන අමුතුම වයිබ් එකක් තමයි තියෙන්නේ. ලයිට් දාලා එතන මාරම ලස්සනයි. අවුට්ඩෝර් ඒරියා එකක් තියෙනවා. එතනට වෙලා අපිට කොෆි එකක් එහෙම ගන්න පුළුවන්. එන සීතලත් එක්ක හවසට ඒ වගේ තැනකට කොෆි එකක් බොන්න තියෙනවා කියන්නේ ඒක මාරම ෆීලිං එකක්. දැන් ආයෙත් අපි නතර වෙලා ඉන්න තැනට යන්න හදන්නේ. යන ගමන් අපි දර වගේක් අරන් ගියා. මොකද ගොඩාක් සීතලයි රැට අමාරුයි ඉන්න. තරනම් වෙන පැතිවලට සාපේක්ෂව ගාන ගොඩක්ම වැඩි. අපි දර ගිහින් දුන්නා මෙතන වැඩ කරන කෙනෙක් අපිට පොරම රෙඩි කරලා දුන්නා. අවස්සලා අපි බාබිකියු දැම්මා. අපි චිකන් ගිහින් දුන්නා. මෙතන වැඩ කරන කෙනෙක් අපිට ඒව හදලා දෙනවා. වීඩියෝ ක්ලිප් එකේ නම් ඒ වුණාට ඉන්නේ වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඔය අපේ මල්ලි අනිකන් try කරලා බලනවා. දැන් ඔය අපි ඉන්නේ බල්කනි එකෙන් එළියේ. ඒ වෙලාවට නම් ඉතින් එළියට ආවේ මේ වීඩියෝ ගන්න ඕනිම නිසා නැත්නම් එළියට එන්න බෑ. ෆ්‍රිජ් එකක් ඇතුලේ ඉන්නවා වගේ. ඉතින් ඔන්නෝම තමයි අපි ට්‍රිප් එකේ පළවෙනි දවසේ ගියේ. දැන් එනම් අපි යමු ඊළඟ දවසට. ඔන්න අපි ට්‍රිප් එකේ දෙවෙනි දවසේ උදේ තමයි මේ. අපි එළියට ගිහින් බලමු උදේට කොහොමද වේව් එක පේන්නේ කියලා. මේ ක්ලිප් එකක් අදින්නම් වෙලාව උදේ 8ට විතර ඇති මට මතක විදිහට. ඒ වෙලාවට නම් මීදුම ටිකක් අඩු වෙලා ගිහින් මම මෙහෙම කියනවට වඩා ඕගොල්ලෝ මේ ෆීලිං එක ඉඳලා බලන්න. අපි චෙක් අවුට් වෙන්න යන්නේ. බලමු අපි ට්‍රිප් එකේ දෙවෙනි දවසේ කොහොමද ගෙවෙන්නේ කියලා. මම කියන්න අමතකුණානේ අපි ෆැමිලි ට්‍රිප් එකක් තමයි ආවේ. ඔය ඉන්න බෑල්ලයි අක්කි ඒ දෙන්න බෑග් පැක් කරනවා යන්න ලෑස්ති වෙන්න. එයාලා ඒ දේවල් ටික ලෑස්ති කරනකම් මම තව පොඩි ක්ලිප්ස් ටිකක් ගත්තා.
මට ඉතින් කොහේ හරි ගියම මලක් පේන්න බෑ. අපේ අම්මිටත් එහෙමයි. අම්මි නම් උදේට මං හිතන්නේ ඒගොල්ලෝ ඊළඟට මල් පැල දෙක තුනක් අරගෙනත් ආවා. එහෙනම් අපි මෙයාටත් බායි කියලා අපේ දෙවෙනි දවස් ස්ටාර්ට් කරන්න යන්නේ. දෙවෙනි දවසේ අපි මුලින්ම යන්න හිතාගෙන ඉන්නේ නානුයි වෝටර්ෆෝල් එක බලන්න. ඉන්න දැන් අපි එතන ළඟටම ඇවිල්ලා ඉන්නේ. අපි උදේම ගිය නිසා දන්නා එතන එච්චර සෙනගක් නම් හිටියේ නෑ. එතන නාන්නත් පුළුවන්ලු. අපි නාන්න ලෑස්ති වෙලා ගියේ නෑ. අර උඩින් පේන රේල් පාර. එතනින් ට්‍රේන් එකක් යද්දි මාරම ලස්සනයි. අපි ට්‍රේන් එක යන ටයිම් බලලා තමයි ආවේ. ඒ වුණාට අපි ටිකක් වෙලා හිටියා ට්‍රේන් එකක් ගියේ නෑ. ඔන්න ඉතින් මේ වෝටර්ෆෝල් එක බලලා අපි ආයෙත් යන ගමන් අපිට ස්ට්‍රෝබෙරි ෂොප් එකක් හම්බුණා. එතනින් අපි ස්ට්‍රෝබෙරි ගත්තා. පළවෙනි දවසේ හවස අපි ස්ට්‍රෝබෙරි ෆාම් එකකට යන්න කෝල් කරා මේ ඒ වෙලාවේ ඕපන්ද කියලා. ඕපන් නම් තමයි කිව්වා. ඇවිල්ලා අරයන්න නම් පුළුවන් කිව්වා. ස්ට්‍රෝබෙරි පික් කරන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. වැස්ස නිසා වැස්ස දවස්වලට යාලා පික් කරන්න දෙන්නේ නැල්ලු. කලින් ඔයාලට මම කියවන ෆැමිලි ට්‍රිප් එකක් ආවේ කියලා. ඉතින් ඩේට් එක ෆික්ස් කරගන්න ගොඩක් අමාරු වුණා. මොකද හැමෝටම එකම දවසට එන්න බැරි නිසා. ඉතින් දෙවෙනි දවසේ අපි මඩට ඉන්න බැරි වුණා අපිත් එක්ක. ගොඩ වෙලාවක් අපි මේ යන්නේ ආ ස්ටේෂන් එකට දාලා ඉන්න. මල්ලිව දාලා අපි මුලින්ම යන්න හිතාන්නේ වික්ටෝරියා පාර්ක් එකට. මම හිතන්නේ පාරේ යන ගමන් මම අරන් තියෙන වීඩියෝ ක්ලිප්ස් මාරු වෙලා වෙන්නත් පුළුවන්. මොකද මට මතක නෑ ඒක කොහේ ගත්තේවද කියලා. මෙන්න වික්ටෝරියා පාර්ක් එක නම වගේම රොයල්ටි එකක් තියෙන වයිබ් එකක් මේකේ තියෙනවා. මේකට යන්න එන්ට්‍රන්ස් එකට පැති දෙකක් තියෙනවලු. අපි ගියේ එන්ට්‍රන්ස් B එකේ. 1897 වික්ටෝරියා රැජිනගේ 60 වන සංවත්සරය නිමිත්තෙන්ලු මේ පාර්ක් එක හදලා තියෙනවා. පාර්ක් එකේ තියෙන බෙන්ච් එක ඉඳගෙන වටපිටාව බලුවොත් ක්ලයිමේට් එකත් එක්ක හිතට දැනෙන්නේ මාරම සැනසීමක්. මෙතන ඉතින් වීඩියෝස් ෆොටෝස් අරගෙන ඉවරයක් කරන්න නම් බෑ. ඒ තරම් ලස්සනයි. ඔන්න එහෙනම් අපි වික්ටෝරියා පාර්ක් එකේ යන්න මේ මල් ටික මගේ ඔයාට. දැන් අපි මේ යන්නේ ග්‍රෙගරි ලේක් එකට. නුවරඑළිය ඇවිල්ලා ඉතින් ග්‍රෙගරි ලේක් එකට ගියේ නැත්නම් වැඩක් නැහැනේ. ඔන්න අපි දැන් එතනට ඇවිල්ලා ඉන්නේ. අපි ඉස්සරහට ගිහින් බලමු. පාර දිගේම ලස්සන මල් වවලා තියෙනවා. ඒක නම් මාරම ලස්සනයි. සම්පූර්ණ ගාණුව රුපියල් 2000ක් වගේ. ඔය වීඩියෝ එක ඉස්සරහ යන්නේ අපේ අල්ලගේ බබා. එයා මාරම ආසාවෙන් හිටියේ ඒක යන්න. මොකද එයාට ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් මීට කලින් හම්බලා නැහැනේ. එයා මාර සතුටින් තමයි ගියේ. මෙහෙම යද්දිම මුළු නුවරඑළියම ලස්සනටම පේනවා. අපි ගිය දවසේ නම් හුළඟ හොඳටම තිබුණා. නුවරඑළිය ඇවිදින්න යනවා නම් මෙතනට අනිවාර්යයෙන්ම යන්න ඕනි. මොකද මට නම් හිතෙන්නේ මෙතන තමයි ලස්සනම තැන. අනිවාර්යෙන් බෝට් රයිඩ් එකක් යන්න. ඊට පස්සේ අපි එතන චුට්ටක් ඇවිදින්න ගියා. ගොඩක් ඇවිදින්න නම් එතන බැරි වුණා. මොකද අපිට ගෙදර යන්න තරක් වෙන නිසා. දැන් අපි නුවරඑළිය යන්නේ ජනගමන් අබේවලට ගිහින් ෆාම් එකක් බලාගෙන යනවා. ජනගමන් පාරේ ආයින් මල්පැල තියාගෙන හිටිය තැනක අපි නැවැත්තුවා පොඩ්ඩක් මල්පැල ටිකක් ගන්න කියලා. මම නම් ඉතින් කොහොමද කැක්ටස් ලවර් කෙනෙක්නේ. මම කැක්ටස් පැලයක් තමයි ගත්තේ. අපි දැන් මේ යන්නේ අපේ අන්තිම ප්ලේස් එක අඹේවල ෆාම් එකට. ඉතින් අපි ගිහින් බලමු.
මේ ක්ලිප් එක නම් අහම්බෙන් තමයි රෙකෝඩ් වුණේ. මම හිතන්නේ මෙහි කොහේ හරි ආමි කැම්ප් එකක් තියෙනවා. ෆාම් එකට යනකම් පාර දෙපැත්තේ ලස්සන මල් වගේ තිබුණා. ඉතින් මට ආසයි වෙන ෆොටෝ එකක් ගන්න මල් ටිකක් කඩා ගන්න. මං ගේ මල් කඩන්න ගිහින් කෝඩල්ලකට වගේ කෑවා. නුවරඑළිය කියන්නේ ඉතින් අනිවාර්යෙන් කෝඩල්ලෝ ඉන්න පැත්තක් නේ. නුවරඑළිය ගිහින් කෝඩල්ලේ කෑවේ නැත්තම් වැඩක් නැහැ වගේ කියලා ඉතින් මං හිත හදාගත්තා. ඇත්තටම මං කෝඩල්ලන්ගේ ගොඩක් බයයි. කෑවට පස්සේ මං කෑවේ හුවත් එක්ක. ඉතින් මේ තියෙන්නේ කඩාගත්ත ලස්සන මල් පොකුර. තව කියන්න ඕනේ මම මල් පොකුර කඩන්න ගිහින් ඒ ළඟ ගෙදරක ඇන්ටි කෙනෙක්ගෙන් බැලුවොත් ඇහුවා. බනින්න නම් දෙයක් නැහැ. ඒක පාරයින තිබුණ මලක් තාම මං කඩාගත්තේ කමක් නැහැ ඉතින්. ඔන්න කතාවෙන් අපි අමිවල ෆාම් එකකට ආවා. එතන ෆාම් එකෙන්ම දාලා තියෙන මිල්ක් බාර් එකක් තියෙනවා. මම නම් එතනින් ගත්තේ කිරිවයි යෝගට් එකයි. ඒව ඇත්තටම මාරම රසයි, මාරම ෆ්‍රෙෂ් එකක් තිබුණා. අපි ෆාම් එක ඇතුළට නම් ගියේ නැහැ බලන්න. මොකද එහෙම වුණොත් අපිට ගෙදරට යන්න ගොඩක් පරක්කු වෙනවා. ඒ නිසා අපි ඇතුළට ගියේ නැහැ. මෙතන නම් කියන්න තේරෙන්නේ මාරම ලස්සනක් තියෙන වීඩියෝ එකක් අරගෙන ඉවර කරන්න හිතෙන්නේ නැහැ. ගොඩාක් කුලඟ තිබුණා. ඒත් එක්ක මම සීතලත් එක්ක ඉතින් අර කිරිය ගන්න සුපිරි වෙලාවට වටපිටාව තනි කරම කොළ පාට විතරයි. නව ශ්‍රීලන්තෙ ගිහින් වගේ හැඟීමක් තමයි දැනෙන්න එතනට ගියාම. එහෙනම් මෙතනින් මම vlog එක ඉවර කරන්න යන්නේ. අපි ගෙදර යනවා. ඉතින් channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉස්සරහට තවත් ලස්සන vlog වලින් හම්බ වෙන්න ඔයාලව. ඉතින් එතකම් මම යනවා. මේ වල මගෙන් ඔයාලට bye bye. Thank you for watching.